හෙලෝ ළමයි good morning ඔයාලා හැමෝටම සහ welcome to my channel. ඉතින් මම අද ඔයාලට ගේන්නේ වෙනස්ම vlog එකක්. දැන් වෙලාව පාන්දර 3යි. ඔයාලට 3 කියන්නේ 3:00මාරයි. මම 3ට නැගිටලා නෑවා. පාන්දරමුයි නාලා තමයි දැන් අපි යන්න ලෑස්ති වෙන්නේ. අද අපි යන්නේ මහාන පින්කමකට. මගේ චුටි මල්ලි මහාන වෙනවා. මගේ කිව්වට අපේ ලොකු අම්මගේ පුතා. ඉතින් අපි හැමෝටම ඉන්න එකම මල්ලි එයා තමයි. තව ඉන්න අයත් අපිත් එක්ක චුටි කරලා හැදිලා වැඩිලා එමෙ හිටියා. ඉතින් අපි එන ඉක්මනට ලෑස්තිලා යන්කෝ. මේ පන්සල තියෙන්නේ ඉංගිරිය පැත්තේ. ඒකට කියන්නේ චේතවනාරාමය කියලාම තමයි. ඇත්තටම මට තාම හිතා ගන්න බෑ අපේ මල්ලි මේ වගේ තීරණයක් ගත්තා කිව්වහම අනේ. ඒ කියන්නේ යා මාරයි යා හරි කැමති අපේ ලොකු අම්මට ඉන්න එකම ළමයා. අපේ ලොකු අම්මත් පන්සලේ එයාලා ඒක සතුටක්. අනේක මට නම් ඒ උනාට ලොකු දුකක්. කමක් නෑ ඉතින්. ඇත්තටම මේක කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. එයා ගත්තේ එයාට හොඳයි කියලා හිතෙන තීරණය. ඔන්න ඉතින් අපිට යන්න බස් එක ආවා. දැන් අපි බස් එකේ කෙලින්ම යන්නේ සිද්ධමුල්ලට. අනේ මේ බස් එකේ දුන්නේ මගේ හොඳම යාළුවා සචින් මල්ලි. අපි යාවත් ආදරෙන් මතක් කරනවා මේ පින්කමට අපිත් එක්ක එකතු වුණාට. ඉතින් අපි අත්තම්මලා ගෙදරට ගියාට පස්සේ එතන බස් එක පිරෙන්නේ හැබැයි සෙනග හිටියා. ගොඩක් අය කියන්නේ කාටවත්ම මේ දේ ඇත්තටම හිතා ගන්න බෑ. සහ ගොඩක් අය හරි කැමැත්තෙන් හිටියේ මේ පින්කමට සහභාගී වෙන්න. මේ අත්තමලා ගෙදරට ගියාට පස්සේ පොඩි සංග්‍රහයක් තිබ්බා යන අයට දැන් ගොඩක් පාන්දර. මේ ඉන්නේ අපේ ජිංගිරි බිංගිස්. එයාත් ඉතින් ගියා. යාව ඉතින් අපි ලෑස්ති කරේ නෑ. එයාත් ඉතින් තාම නිින්දිමත් එන්නේ. යාව බස් එකෙන් බැස්සට පස්සේ අපි ලෑස්ති කරලා ගන්නවා. එහෙනම් අපි යන්කෝ කට්ටියම සාදුකාරයක් දීලා. ඔන්න ළමයි අපි දැන් පන්සලට ඇවිල්ලා ඉන්නේ. අපි විතරක් නෙමෙයි ගොඩාක් අය මෙතනට ඇවිල්ලා තියෙනවා. විවිධ පැතිවලින් බස් එහෙම අරන් ගොඩාක් සෙනග ඇවිල්ලා හිටියා. අපි එහෙනම් දැන් ගිහින් බලමුකෝ. කවුද පුතේ ඔක දුන්නේ? ඇයි අර කට්ටි? පුතා වෙලාව කීයද? වෙලාව කීයද බලන්න. ඔරලෝසු මේකේ වෙලාව බලන්න. කට්ටේ කනගාරි. චරිත පිළියන්දල. හැබැයි චරිත නසඳුරන්නේ වෙන කවුද? අර ඉන්නකො. මට නම් දැනම ඇදිනවා. ඔව්. මේ දෙක පිළියන් ඉස්කෝලේ යන්න හදනවා. බයිලා පිළියන්. ඔයාලා දන්නවද මෙතනින් ඇතුළු වෙනකොට ඒ දැනෙන හැඟීම කියන්න තේරෙන්නේ නෑ. මගේ නම් පපුව පැලෙන්නේ නා. එයා අපේ එකම මල්ලි. අපිට ඉන්න මල්ලි යන්නේ මට කියන්න තේරෙන්නේ නෑ. මාරම දුකයි. එකම අම්මගේ කුසෙන් වුණාට ඒ වගේ තමයි. අනේ දෙයනේ දැන් තව චුට්ටිකින් මල්ලිව දකිනවා නේද කියලා මතක් කරනකොට පිස්සු වගේ අනේ කමක් නෑ. ඉතින් අපි කාටවත් කරන්න බැරි දෙයක් නේ අද යා මේ කරන්නේ. ඔයාලත් බලන්නකෝ මගේ චූටි මල්ලිව. සරණං ගච්ඡාමි ඔයාලා දන්නවද මෙතන ෆොරිනර්ස්ලාත් ඉන්නවා. අපේ ඉස්සරහා වාඩි වෙලා හිටියෙත් මේ පිටරටක මේ තරුණියන් දෙදෙනෙක්. එහෙම කිව්වොත් හරිනේ. ඒ විතරක් නෙමෙයි පිරිමි අයත් ඉන්නවා. මහාන වෙච්ච කෙනෙකුත් ඉන්නවා. මහාන වෙන්න කලින් අර අනගාരിക වෙනවා කියන්නේ එහෙම වෙච්ච කට්ටියත් ඉන්නවා.
මම දන්නේ අපිට තාම මේ දෙයට හිත හදාගන්න බැරි වුණාට පිටරට වලින් අයත් ඇවිල්ලා අපේ ධර්ම මාර්ගේ යනවා. පොඩි කාලේ ඉඳන් අම්මා අප්පච්චි යාත්‍රා ලැබුණේ. සාලිපුරස් ජීවිතයක් ගත කරේ මම. අනිත් හැමෝම වගේම සතුට හොයන්න විවිධාකාර දේවල් අත්දැක බැලුවා. පොඩි කාලේ ඉඳන් ක්‍රිකට් මැච් බලන්න ලොකු අවස්ථාවක් තිබුණා මම. ෆිල්ම් බලන්න, ගීත ගහන්න, විනෝදචාරිකා යන්න වගේ සමාජ මාධ්‍යවල දවස් කාලයක් ගත කරගෙන සතුට පවත්වාගෙන උත්සාහ කළා. නමුත් මාගේ උත්සාහ කළ දේවල් තුළ සතුටේ යම් අඩුවක් හා මා බලාපොරොත්තු වුණ අයුරින් තෘප්තිමත් බවක් තිබූ බව මට යම් පමණකට වැටහී තිබුණා. මෙසේ නිමක් නොවන ගමනක සතුට සොයා යමින් සිටි මට ප්‍රසාසනය කර මහා පුණ්‍ය කර්මයකට තථාගතයන් වහන්සේ විසින් දේශිත පෙරණවසු දුරු උතුම් සත්‍යයෙන් විශ්වවිද්‍යාලයේ සිටි දැනට ආරම්භ කරදී සිටින කාලමිතුරු කුමාරගේ ගුරු ස්වාමීන් වහන්සේගේ හමුවේ මාට අසන්නට ලැබුණා. මා මේ ලෝකයේ පිළිබඳ දැනගෙන සිටි මතය උඩු යටිකුරු කළ ඒ විශ්වයේ පරම සත්‍ය නිසා සසරක් තිස්සේ සිටි මුලාවේ මුදී තථාගත බුද්ධ පුත්‍රයෙකු වීමට තීරණය කළා. Since childhood, I very අප්පච්චි යාත්‍රා ලැබුණා. සාලිපුරස් ජීවිතයක් ගත කරේ මම. අනිත් හැමෝම වගේම සතුට හොයන්න විවිධාකාර දේවල් අත්දැක බැලුවා. පොඩි කාලේ ඉඳන් ක්‍රිකට් මැච් බලන්න ලොකු අවස්ථාවක් තිබුණා මම. ෆිල්ම් බලන්න, ගීත ගහන්න. නමුත් මාගේ උත්සාහ කළ දේවල් තුළ සතුටේ යම් අඩුවක් හා මා බලාපොරොත්තු වුණ අයුරින් ජේ.ජේ. ස්වර්ණලතා මහත්මියන් දෙපළගේ පුතුණුවන් වන ටී.එම්. චරිත් සඳරුවන් බණ්ඩාරකුල දරුවා අද පටන් සිද්ධමුල්ලේ චේතිය මග්ග ස්වාමින් වහන්සේ යන නමින් පුතුම් වූ පෞරජාවට පත්විය. එහෙනම් මම නවතිනා. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඉක්මනට සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරන්න යන්න. බයි බයි.